හොඳ අපි බලමු ලයිව් ඩ්‍රිල් එකේ පළවෙනි ඩ්‍රිල් එක. ලංකාවේ සිංහයෝ නැහැ. There is no lions in Sri Lanka. ලංකාවේ කොටි නැද්ද? Aren't there tigers in Sri Lanka? අපිට එහෙම අහන්න පුළුවන්. ඔයාලගේ රටේ සර්පයෝ නැද්ද? Aren't there snakes in your country? වතුර නැහැ මෙහෙ. No water here කියනකට වැඩි. There's no water here. There's no water. Water කියනකොට හොඳට ශබ්ද කරන්න. Scenes නැහැ. There's no sugar. There's no sugar. මෙහි බිත්තර අප නැහැ. There's no egg hoppers here. There's no egg hoppers here. අනන්න අවශ්‍ය නැහැ. No need to cry කියන වගේ there's no need to cry කියන්න පුළුවන්. There's no need to cry. ඒ ගැන කතා කරන්න අවශ්‍ය නැහැ. There's no need to talk about that. There's no need to talk about that. ක්‍රමයක් නැහැ මාර්ගයක් නැහැ කියන එකට අපි කියන there's no way. There's no way to get there. ඒක අවම කරගන්න හරි කන්ට්‍රෝල් කරගන්න හරි කරන්න. There's no way to control or mitigate it. අවම කරගන්න ඕනේ mitigate කියලා කියන ලස්සන වචන. There's no way to mitigate or control it. වගේ අක්කා ටීචර් කෙනෙක්ද? වගේ අක්කා ටීචර් කෙනෙක් නෙවෙයිද? Isn't your sister a teacher? Isn't your sister a teacher? එයා පන්තියේ නෙවෙයිද ඉන්නේ? Is she at the class? Isn't she at the class? හරි ඒ විදිහට රොයිකින් රොයිකව හොඳට ප්‍රැක්ටිස් කරන්න ඕනේ. third row එක ඒක හරි නැද්ද? Isn't it good? Isn't it good? මේවා එන විදිය ඔයා තියරි එක දන්නවා. එතකොට ඒ විදියට හදාගන්න හැම වාක්‍යයක්ම. එතන 100කට වැඩි පිරිසක් ඉන්නවා. There are more than 100 people. There are more than 100. More than enough. අපි දන්නවා ඒ වාක්‍යයට හරි වැදගත්. මේ පොලිසිය නෑ. There's no police here. Police කියන්නේ බා police. There's no police here. ඔයා බස් වලට ගියද හිටියේ? Were you at the bus halt? Weren't you at the bus halt? බස් වලට ගියේ නෙවෙයිද හිටියේ? නිදාගන්න තැනක් නෑ. There's no place to sleep. There's no space to sleep. There's no place to sit. There's no place to sleep. අපිට ඕන දීප්තිමත් අනාගතයක්. We need a bright future. We need a bright future. එතකොට we need to කියලා කියන්නේ we need මම හිතුවා අමා පන්ති ඇති කියලා. I thought that Amma was at the class. මට උණු කෝපියක් ගන්නවා. I need a hot coffee cup. ඇයට ඕන සීතල වතුර. She needs a cool glass of water. She needs a cool glass of water. Water කියනකොට ලස්සන શબ્ද කරන්න. බස් එක කීයටද තියෙන්නේ කියන එක අපිට කියන්න පුළුවන් ආකාර තුනකින්. පළවෙනි කොටුවෙන් කිව්වොත් what time does the bus come at? නේද? What time does the bus come at? එතකොට කීයද බස් එකේ පළවෙනිට? තුන්වෙනි කොටුව what time will the bus come at? Bus will come. Will not come. Will the bus come? ඒ වගේම මම කිව්වා ඔයගලන්ට හතරවෙනි කොටුව future වලට පාවිච්චි කරනවා කියලා. What time is the bus coming? හරිද? ඒකත් හොඳට බලන්න. මට ඇයව අදම මුණ ගැහෙන්න අවශ්‍යයි. අදම කියන එකට අපි කියන today itself, දැන්ම, now itself. මට ඊයේම ඇයව මුණ ගැහෙන්න වුණා. yesterday itself. I need to meet her today itself. Today කියන ලස්සන කියන්නේ today itself. Right. මම බල්ලන්ට බයයි. I am afraid of dogs. Dogs කියනකොට ඕවකට දෙනකොට શબ્ද කරන්න විදිහ වෙනස්. මම පන්ති දෙක නිතරම කියනවා. I am afraid of dogs. හරි ඊළඟ එක මට සල්ලි නෑ මේ පොත ගන්න. I don't have enough money කියන පුරුදු වෙන. I don't have enough time මට වෙලාව නෑ. අපිට හැමෝටම වෙලාව තියෙනවා. අපිට ප්‍රමාණවත් වෙලාවක් සල්ලි නැති එක තමයි ප්‍රශ්නේ. මම වෙන කියනවා. ඔහුට වතුර ටිකක් දෙන්න. Please give him some water. කියන්නේ please give him some water. ඒ කියන්නේ කනසලු වෙන්න බා. කනසලු වෙනවා එපා කියන එක මම ඔයගලන්ට පාවිච්චි කරන්න ලේසි වට ඔයගලන්ට පුරුදු කරන්න මම කියන කනසලු කියන එකට අපි පාවිච්චි කරන worry කියන එක. Don't worry about that. මට එක තවත් අවශ්‍ය වෙන්නේ නැහැ. තවදුරටත් අවශ්‍ය වෙන්නේ නැහැ. I don't need it anymore. ඔහු මැත්ස් වලට දුර්වලයි. අපි දන්නවා good at maths ඒ වගේම
mad at maths. Oh, sorry, mad නෙවෙයි. He is poor at maths. He is poor at maths. He is poor at maths. He is good at maths. He is poor at maths. ඔව් පිටත් වෙන්න ඔන්න මෙන්න කියන එකට අපි කියනවා ඒක ස්පෙෂල් ප්‍රයිස් එකක් ඒක ලියා ගන්න about to කියලා. හරිද? He is about to leave. The bus is about to leave. බස් එක පිටත් වෙන්න ඔන්න මෙන්න. ඒ පොතේ මිල කීයද? How much is this book? කවදද පන්තියේ තියෙන්නේ? ඒක හරි වැදගත් කතාවක්. මම එකට කියනවා available කියන එක පුරුදු වෙන්න කියලා හරිම ලේසි. එතකොට අදහස් ප්‍රකට කරන්න. When will the class available? When does the class available? When is the class available? අපිට ආකාර කියන්න පුළුවන් කීප විදිහකටම available. හෙටවා එනවද? Will you come tomorrow? Will you come tomorrow? ඔහු කීවා ඔහු අද එන්නේ නැහැ කියලා. අපි මේක රිපෝටඩ් ස්පීච් අපිට කීප ආකාරයකට තියෙනවා. නමුත් අපි අදහස් ප්‍රකාශ කිරීමේදී සරල භාවිතය ගැන අවධානය යොමු කරන්න. He told that he doesn't come today. He will not come today. He won't come today. He told that he won't come today. ඒ වුණ විදිහකට කියන්න ඒක රිපෝටඩ් ස්පීච් පසු අපේ නැවත හොඳින් ඉගෙන ගන්න නිසා. හෙට පන්තිය තියෙනවද? මම කියවනේ available කියන එක මේක හරිය වැදගත් කියලා. Will the class be available tomorrow? Will the class be available tomorrow? ඒක ගොඩක් හොඳයි. ඒතර is the class available tomorrow කියලා කිව්වම අදහස එනවා ඉතින්. හරිද? අම ඊයේ පන්ති ගියාද? Did Amma go to the class yesterday? Did Amma go to the class yesterday? Ayya panti avada. Why didn't you come to the class? Make her lazy. Wakarata. Why didn't you come to the class? Make her amma. Please give this to your mother. Please give this to your mother. How the gate sir? Who was in front of the gate? Who was in front of the gate? With a akurena taguna a kila sadyak in English rolling. Make mother put in who was in front of the gate. You should come over home tomorrow. You should come over home tomorrow. Hari? You should come over home tomorrow. Ilang step eකට යමු. ඊළඟ එක sir ගිහලා the teacher has gone. නැත්නම් sir has gone. Is the sir gone? Has the teacher gone? Has the teacher gone? Has the sir gone? අපි දැන් sir කියලා කතා කරනවානේ අපි ඒ නිසා අපි sir කියලා කතා කරපුවා අම්මට නම් අම්මා නේද? Has my mother gone? එමනේ has my amma gone? Has my amma gone? කියලා අපිට කියන්න ලව්ද ගොඩක්. බලලා කතා කරන මල්ලි නංගේ අම්මා අපච්චි කියලා කතා කරන්නේ. Has my appachi gone? Has my appachi gone? ඔයා කොහෙද? Where were you? Where were you yesterday? අද උදේ this morning? ඔයා පන්තියේ නෙවෙයිද ඉන්නේ? Aren't you at the class? Aren't you at the class? ඔයා පන්තියේ නෙවෙයිද ඉන්නේ? කෝල් එකක් දෙනවා ඔයාට. අපි සපයන් බය. We are afraid of snakes. We are afraid of snake. අම්මා කීවා ඔයාට හෙට එයාගේ ගෙදර එන්න කියලා. මෙන්න මෙතන විස්තර තියෙනවා. මෙතන විශේෂ දෙයක් තියෙනවා me to you to කියන එක භාවිතා කරන්න ඉතින් අපුරු දෙන්න. අම්මා කිව්ව මට යන්න කියලා ඒ පන්තියට. Mother told me to go that class. Mother told me to go that class. එන්නේ ඒක වාක්‍යරට කීපයක් වань ලියා ගන්නවා. අම්මා කිව්වා ඔයාට හෙට එයාගේ ගෙදර ගිහලා. Amma told you to come to her home tomorrow. Amma told you to come to her home tomorrow. Amma told you to come to her home tomorrow. Amma කිව්වා මට ඒ පන්තියට යන්න කියලා. Mother told me to go to that class. හරිද? ඒක පොඩ්ඩයි වාක්‍යරට වඩා උරු වෙන්න වෙනවා. ඒ ෆිල්ම් එකේ නම මොකද්ද? What is the name of that film? Okay, අමතක කරනවා කට්ටිය. What is the name of that film? කවුද මේකේ principal? Who is the principal here? Who is the principal here? කවුද? අපේ රටේ ලස්සන තැන් ගොඩක් තියෙනවා බලන්න. There are lots of places to visit in our country. There are lots of beautiful කියලා කියනවා නැත්නම් attractive places. There are lots of attractive, beautiful, enchanting places are available in Sri Lanka to visit. හරිද? එහෙම කියන්න බලන්න. There are lots of attractive places are available to visit in Sri Lanka කියන බලන්න තවත් හොඳයි. ඇයට බස් එක අල්ලගන්න බැහැ. බස් එක අල්ලගන්නකොට අපි කියනවා cash කියන එක. cash කියන ගොඩක් හොඳයි. නැත්නම් get the bus. She was unable to catch the bus. She was unable to catch the bus. She was unable to get the bus. අපි හිත ගෙදර එන්නද? අපි හිත ඔයාගේ ගෙදර එන්නද? අපි දැන් මේක ප්‍රශ්නයක් නැති විදිහට අහන්න පුළුවන්. We should come your home tomorrow, right? We should come your home to. We should කියන යෝජනා කරන එතන ප්‍රශ්නයක් වගේ තියෙන්නේ. හරි. Shall we come to your home tomorrow? Shall we come to your home tomorrow? නේද? We should come to your home tomorrow කියන එකදී යෝජනාවක් නිසා එතන ප්‍රශ්න ස්වරූපයක් තියෙනවා. මම හෙට පන්ති ආවද? Should I go to the class tomorrow? Should I go to the class tomorrow? කීයද ඔය පන්තියට ගියේ? What time did you go to that class? What time did you go to that class?
කරුණාකරලා මේක බොන්න. Please drink this. Could you please drink this? ඔයාට බොන්න බල. එන්නේම පොනද. බස් එක තියෙනවද? Is the bus available? Is the bus available? class තියෙනවා. Is the class available? ඔයා හෙට පන්ති එනවද? Will you come to the class tomorrow? Will you come to the class tomorrow? Will you come to the class tomorrow? ඊළඟට 11 row එකේ දෙවෙනි එක අමා පන්ති ගිහින් අමා has gone to the class. මට බයිසිකල් එකක් නෑ. I don't have a bicycle. I don't have a bike. I don't have a bicycle. හැමෝම පන්තියේ ඉඳි. Everybody will be at the class. Everybody will be at the class. Will everybody at the class? Will everybody be at the class? Will everybody be at the class? හරිද? ඒ විදිහට ඒක හදා ගන්න. හිත පන්ති නැද්ද? අපි කොහොමද? Will the class be available tomorrow? Will the class be available tomorrow? හිත පන්ති tomorrow class is available. Class is not. Is the class available? Is the class be available? එතකොට අපිට ඒක පුරුදු වෙන්න වෙනවා ටිකක් ඔය නූරුවල් මට හිට පන්තිට I will not be able to come to the class tomorrow. I won't be able to come to the class tomorrow. පුරුදු වෙන්න මේ ක්‍රමය හරි ලේසි. ඒක සුපර් කියන වචනේ පාවිච්චි කරන්න හරිම කියනවනේ this method කියලා කියන්නේ එපා. This method is super easy. එයා ගෙදර වැඩ ඔක්කොම කරලා මේක ලස්සන විදිහට කරලා බලලා she has done all of her homework. She has already done her homework. She has almost done her homework. ඒක පුරුදු වෙන්න ටැබ් එකේ තියෙනවා already එකයි almost එකයි පාවිච්චි කරන්න හැටි. ඊයේ පන්ති තිබුණාද? Was the class available yesterday? Was the class available yesterday? Was the class available yesterday? Teacher ගිහිලා. Teacher has gone. නේද? Teacher has gone. Has the teacher gone? Teacher ගිහිල්ලාද? තාත්තට කොළඹ යමින් ඉඳීවි. Father will be going to Colombo tomorrow. Father will be going to Colombo. My dad. හැමෝම මන්ද ඉන්නවද? Is everybody at the class? Is everybody at the class? And is everybody in the classroom? Will the class be available tomorrow? හිට පන්තියේ තියෙනවද? Will the class be available tomorrow? මට අද උදේ හන්දට එන්න. I want to go to the junction this morning. I want to go to the junction this morning. හරිද? අපි එනතුරු උන් සෙල්ලම් කරමින් ඉඳීවි. They will be playing until we are coming. They will be playing until we. උන් සෙල්ලම් කරමින් ඉඳීවිද අපි එනකම්? Will they be playing until we come? Will they be ඒක පුරුදු වෙන්න හොඳට. කීප සැරයක් කියනකොට automatically එනවා. ඔයා පන්තියේ දෙන්නේ are you at the class? ඔයා පන්තියේ දෙන්නේ are you at the class? එයා පන්තියේ දාලා ආවේ. එතන හරි leave left කියනවනේ පන්තියේ දාලා why have you left her? Why have you left her at the class? Why have you bag එක දාලා ආවේ නැත්නම් පන්තියේ? Why haven't you left your bag at the class? Why have you left your bag at the class? අයියෝ දාලා ආවේ නැත්නම් ඒක හොඳට පුතේ. අක්කා උදේ පොතක් කියමින් තියා. My sister was reading a book this morning. My sister was reading a book this morning. ඒක පුරුදු වෙන්න අපි ඊළඟ row නේද number 14 14th row එකේ අමාට එන්න කියන්නේ ask Amma to come එක පුරුදු වෙන්න. ඌට එයාට යන්න කියන්නේ ask him to go. අයියෝ මේක බැලුවා. Why did you buy this? Amma ඇවිල්ලා. Amma has come. හිටන්න පාරක් නැහැ. There is no way to get there. I want to get get කියලා කියන්නේ go කියලා කියන්නේ එතනදී. මගේ පෑන් නැතුණා. I have lost my pen. තව වාක්‍යයක් ඇති මේකේ I have cut my finger ඒක අපි එක විදියට කියන්නේ I have cut my finger. I have lost my wallet. අමා සින්දු කියන්න කැමති. අපි වෙන ගොඩක් කැමති ඒ වගේ එකට loves කියලා කියනවා. අමා love sing songs. ඇයි පන්ති ගිහිල්ලා නැතේ? Why hasn't she gone to the class? අමා කිව්වා යාට ගෙදර එන්න මම. අමා told you not to come to her home. අමා said not to come to your home. Her home. Amma told you not to come to. Mother told me not to go to that class. Not to go to. You to go to. Not to go to. ඉතින් පුරුදු වෙන්න. Right. Amma told you not to go to that. ඒ වාක්‍යරට දෙක පුරුදු වෙන්න. You to go to. Not to go to. ඇයට බැරුණා පන්තියට යන්න. She was unable to get that class. ඔයාගේ තාත්තා ඊයේ කොළඹ ගියාද? Did your father go to Colombo yesterday? මට call එකක් දෙන්න. Please give me a call. Call කියන ලස්සනට කියනවා. Please give me a call. කීයද හෙට අපේ ගෙදර ඉන්නේ? කීයද ඔයා හෙට අපේ ගෙදර ඉන්නේ? What time will you come to our home at?
අද පන්ති තියෙනවා. The class is available today. The class is available today. ඇයි ඒ පන්තිට ගිහිල්ලා නැත්තේ? Why hasn't she gone to the class? ඔයා බෑග් එක පන්තියේ දාලා ආවේ නැද්ද? Hasn't you left your bag at the class? Hasn't you left your bag at the class? හරි, hasn't you left your bag at the class? ඔයා බිත්තරවත් ගන්න නැද්ද? ඒක අපිට විශේෂ වාක්‍යයක්. Don't you eat even eggs? Don't you eat even eggs? Even කියන වචන පොදු වෙනෝනේ. Didn't you tell your even your mother? Didn't you tell even your mother? හැමෝම පන්ති හිටියා අමාර. Everybody was at the class except Amma. Besides Amma. Except කියන බල besides කියන එක ගොඩක් හොඳයි. හරි, ඔයා පන්තියේ හිටියේ. Were you at the class? වෙලාව කීයද? What time is it now? ඔයා පන්තියේ were you at the class? ඔයා පන්සලේදී were you at the temple? බලන්න දෙයක් නැහැ. There's nothing to watch. There's nothing to watch. Right, අපි ඒක තව ටිකක් පුරුදු වෙන්න ඕනේ 17th row එකේ. There's nothing to watch. There's nothing to read. There's nothing to do here. මේක කරන්න දෙයක් නැහැ. බලන්න දෙයක් නැහැ. Alright, there's nothing to do. කතා කරන්න දෙයක් නැහැ ඔයත් එක්ක. Row number 18. ඇයි ගෙදර වැඩ කළාද? Why hasn't she done her homework? Why hasn't she done her homework? අමතක කරන්න එපා. Don't forget it. මම ඒක ටීචර්ට බාර දෙන්නම්. බාර දෙන්නම් කියනකොට hand over හැබැයි hand සහ over අතර object එක දාන්න ඕනේ. I will hand it over to the teacher. I will hand your book over to the teacher. ඒක පුරුදු වෙන්න. කවුරුරි හිටියේ නැහැ. කවුරුත් හිටියේ නැහැ. Nobody was there. ඒක පුරුදු වෙන්න. කවුරුත් මට කිව්වේ නැහැ. Nobody told me. Nobody talk with me. කවුරුත් මාත් එක්ක කතා කරේ නැහැ. ඇයි මාතර ගියේ? She has gone to මාතර. මමකුත් කෑවේ නැහැ. I ate nothing. I didn't eat anything කියලා ඔයගොල්ලෝ එකපාරට හුරු. නමුත් ඒ කෙටියෙන් කියන්න පුළුවන් I ate nothing කියලා. ඒක ලස්සනයි. ඔයාද ලයිබ්‍රරි එකට යන්න එපා. You shouldn't go to the library today. You shouldn't go to the library. යන්න එපා කියලා අපි යෝජනා කරනවා. මට පුළුවන් වුණා වීඩියෝ එක බලන්න. I was able to watch that video. ඔයාට කාර් එකක් තියෙනවද? Do you have a car? අමාට කාර් එකක් does Amma have a car? ඔයාට කාර් do you have a car? Does Amma have a car? Right. අමා කොහෙද හිටියේ? Where was Amma? අමා කොහෙද හිටියේ? අපි ඔක්කොම busy. We are all busy. We all are busy. නෙවෙයි we are all busy. තමයි ගොඩක් හොඳ. කාත් එකද මාතර ගියේ? Who did you go to මාතර with? ඔයා මොකේද මාතර ගියේ? What did you go to මාතර by? Who did you go to මාතර with? ඒක හොඳට පුරුදු වෙන්න වෙනවා ඔයාට. ඒක නිතරම භාවිතා වෙන නිසා. Who did you go to මාතර with? ඊළඟට 20 row number 20 IT ඉගෙන ගන්න එක හරිම ලේසි. Learning IT is super easy. Learning IT දන්නවා නේද? Reading is a good habit. එනේ ඒ රටාවේ වාක්‍යයක් පුඩු දෙකක් විතරයි තියෙන්නේ. Only 2 chairs are available. අපි විතරයි කියනකොට අපි නිතරම available කියලා මතක තියාගත්තා නම් ගොඩක් හොඳයි. එක room එකක් විතරයි තියෙන්නේ. Only one room is available. නේද? seat එකයි බස් එකේ තිබුණේ. Only one seat was available there on the bus. Only one seat was available. අයියෝ මට කිව්වේ නැද? Why didn't you tell me? ඒක හරි සරල වාක්‍යයක්. විතර අපිට තියෙන්නේ 6 පස්සේ එකත් 6න් පස්සේ විතරත් available කියන එක ගොඩක් හොඳයි. එක්ගොබස available after 6 o'clock. internet තියෙන්නේ members ලට පමණයි. internet is available for members. internet is available for only for members. අමාට ෆෝන් එකක් නැද්ද? doesn't Amma have a phone? doesn't Amma have කියන ලස්සන શબ્දක doesn't Amma have a phone? කවුරුත් මාව විශ්වාස කරන්නේ. nobody trusts me. nobody කියන්නේ නෙගටිව් වෙනවා. trust කියනකොට s ටික ටිකක් emphasize කරන්න වෙනවා. s එක දෙපාරක් කියවෙන නිසා. nobody trusts me. මාව කවුරුත් විශ්වාස කරන්නේ. nobody talk to me. කවුරුත් මට කතා කරේ. nobody talk to me. කතා කළේ නෑ. sir කිව්ව හෙට එන්න කියලා. sir asked us to come tomorrow. නැත්නම් sir said to come tomorrow. sir said to come tomorrow. said කිව්වොත් අපි අර කියපු එකනා කියන්නේ නැහැ නේද? ask කිව්වොත් අපිට ask දාන්න. sir asked us to come. asked ed. කොච්චර කාලයක් ඔය අරුගම්බේ හිටියද? how long were you at Arugambe? how long have you been at Arugambe? how long have you been at Arugambe? how long were you you were neither you were at Arugambe? were you at Arugambe? how long were you at ඒ දෙකම පාවිච්චි කරන්න පුළුවන්. ඔයා මේ පොත කියවද? did you read this book? ඔයා මේ පොත කියවලා තියෙනද? have you read this book? have you read book? haven't you read this book? ඔයා මේ පොත කියවලා නැද්ද? මම කියන්නේ හිතන්නේ නැහැ. I don't
think about that. I don't even think about that. මම ඒක හිතන්නේ වන්නේ. අමාට computer නැද්ද? Doesn't Amma have a computer? Doesn't Amma have කානේ ලස්සන શબ્ද කරන්න have කියන එක අම්මා හිට පන්ති ඉඳිවි. Amma will be at the class tomorrow. Amma will be in the classroom tomorrow. Amma will be at the classroom tomorrow. Sir මට පොත ගේන්නකෝ. Sir asked me to bring that book. Sir asked me. Sir told me to bring that book. දෙකම කියන්න පුළුවන්. මට සල්ලි නැහැ. I don't have enough money. I don't have enough money. මම homework කරද? Should I do homework? මම homework කළ යුතුද? Should I do homework? මම කැමති නැහැ job එකක් කරන්න. I don't like to do a job. ඇය කැමති නැහැ එයාත් එක්ක කතා කරන්න. She doesn't like to talk with him. She doesn't like to talk with him. මට ඔබට උදව්වක් අවශ්‍යද? මේකට ලස්සන වචනයක්. Can I help you කියලා තමයි ඉංග්‍රීසි වලින් ගොඩාක් හොඳ මේක. Should I help you? මම ඔයාලට උදව් කරන්නද? Can I help you? Do you need a favor? Favor කියන වචන පුරුදු වෙන්න. FAVOR American English, FAVOUR UK English. දෙකම කියනවා. Do you need a favor? Do you need a favor? Can I help you? Okay, no favor කියන්නේ උදව්ව. මට ඉංග්‍රීසි වලින් කතා කරන්න baby. I will have to. I have to speak in English. I will have to speak English. දෙකම හොඳයි. ඔබට සල්ලි තියෙනවා. Do you have enough money? Do you have enough money to buy this? ඔයාගේ රස්සම් මොකද? What do you do? නේද? What do you do? What does your father do? What do you do? ඒක හොඳට පුරුදු වෙන්න. What does your father do? What do you do? ඒක හොඳට පුරුදු වෙන්න. What does your brother do? What does your sister do? Row number 24. ඔබට සල්ලි තියෙනවද? Do you have enough money? ඔයාගේ රස්සාව මොකද්ද? What do you do? What does your mother do? What does your father do? එහෙමනේ අහන්නේ. අමාට බැරුණා ඒ පාඩම තේරුම් ගන්න. Amma was unable to understand that lesson. අමාට කීවා අපි ගෙදර එන්න කියලා. ඔව් අමාට කිව්වා දාන්න මේක නැත්නම් අපි ඇඩ්වාන්ස් වාක්‍යයක් වෙනවා. He told Amma to come to her home. He told Amma to come to her home. He said that කියලා කියන්න ඕනේ සෙට් කරමු අපි කියපු එක කෙනා දාන්නනේ. ඇයිවා බස් වලට හිටියේ නැත්තේ? Why weren't you at the bus hall? Why weren't you ඇයිවා බස් වලට හිටියේ නැත්තේ? Why weren't you at the bus hall? Why wasn't Amma at the bus hall? නේද? අම්මා බස් වලට හිටියේ නැත්තේ? මම තව මගේ ගෙදර ඉවර කරලා නැහැ. I haven't done my homework yet. තවම කියන එකට still කියලාත් කියනවා yet කියලා. negative වලට අපි yet පාවිච්චි කරන්නේ. still he's at the bus hall. ඔහු තවම බස් වලට කියනවා. He didn't තවම මේ බස් එක ගැන he was not at the bus hall yet. ඒ වෙලාවෙ හිටියේ he didn't come to the class yet. ඒ තවම පන්තියට ආවේ නැහැ yet. ඒ කියන්නේ negative අදහසකට yet එන්නේ. හරිද? ඒ තවම මගේ ගෙදර වැඩ ඉවර කරලා නැහැ. තවම මගේ ගෙදර වැඩ. She hasn't done my homework yet. මගේ වැඩ යා කරන එක ඇත්තට හරියට නැහැ. She hasn't done her homework yet. ඔබේ රස්සාව මොකක්ද? What do you do? මොකක්ද කරන්නේ? මට බැරි වේවි අමට call එකක් දෙන්න. I won't be able to call. කියන්නේ I won't be able to call Amma. I won't be able to make a call to Amma. කියන්නේ I won't be able to make a call to Amma. මට ඔහුට කියන්න සිද්ධ වුණා. I had to tell him. මොනවද ඔයා ටීචර්ත් එක්ක කතා කර හිටියේ? ඒක අපි දන්නවා what for. What did you talk with teacher about? What about දෙපැත්තට එක. නංගි හෙට පන්ති will my sister be available at the class? Will my sister be in the classroom tomorrow? Will my sister be at the class tomorrow? මගේ ඇඟිල්ල කැපුණා. I have lost my wallet වගේ තමයි. I have cut my finger. ඒක ටිකක් අමුතුයි නේ. I have cut my finger. මට අමාව මුණ ගැහෙන්න ඕන වුණා. I wanted to meet Amma නේද? I wanted to meet Amma. ඔහෙට වහිනවද? Is it raining there? අපිට කෝල් කරලා තමයි අහන්න වෙන්නේ. මෙහෙට වහිනව නම් අපිට පේනවනේ. Is it raining there? Was it raining there? ඊට වැස්සද? Will it be raining there? ඒක හැදෙන හැටි හොඳට කල්පනා කරලා බලන්න. එතකොට automatically කියනවා. Will it be raining there? ඊට වහිවිද? අපි දන්නවනේ it is raining, it was raining, it will be raining අපි පාවිච්චි කරන්නේ. බස් වලට එකේ බස් එකක් තියෙනවා. A bus is available at the bus hall. ඒ රටාව අපි පුරුදු වුණා. ඒ නිසා මම හිතනවා ඒක ගැටලුවක් කෙන එකක් නෑ කියලා. Row number 26. මට පුළුවන් අදම අම්මා ගෙදර යන්න today itself. I could go to Amma's home today itself.
I can go to Amas. I am able to go to Amas home. I am able to go to Amas home today itself. Now itself. මම දන්න නිශ්චිත හේතුව. I don't know the particular reason. I don't know the particular reason. අයියෝ පස්සර යන්නේ. අපි දැන් මේක මගේදී පාරදී හම්බෙනවා නම් why are you going to පස්සර කියලා අහන්න ඕනේ. Why are you going to පස්සර? මේක ඔයාගේ බෑග් එක නෙවෙයිද? Isn't this your bag? Isn't this bag? Is this bag yours? Is this bag yours? Isn't this bag yours? Is this your bag? Isn't this bag yours? දෙවිදින් මහනුලා. ඔයා හිතේ හින්දිද will you be there? දන්න එක song එකක්. අපි ඇහුවා. Will you be there? කරුණාකර මට කියන්න පුළුවන්ද අමා කොහෙද කියලා? Would you please tell me where is Ama? Could you please tell me where is Ama? තාමත් polite විදියට එහෙම යන්න ඕනේ. Would you please? Could you please? ඔබට මහන්සිලා පාඩම් කරන්න සිදු වෙවි. You will have to work hard. You will have to study hard. You have to work hard, study hard. ඔයාට ඔයා අම්මටවත් කිව්වේ නැද? Didn't you tell even your mother? අපි කිව්වා don't you eat even eggs කියලා කිව්වනේ. ඔයා අම්මටවත් කිව්වේ නැද්ද මේ ගැන? මේක පාලනය කරන්න මාර්ගයක් නැහැ. There's no way to control this. There's no way to control this. ඔයා එන්නේ නැද්ද පන්තිට? දැන් 9:30යි. අපි දැන් හිතමු පන්තිය පටන් අරගෙන මේ ටීචර් කෙනෙක් කතා කරන්නේ. ඔයා බස් එකේ එනවා කෝල් එකක් කරන් අහනවා. Aren't you coming to the class? මේක හතරවෙනි කොටුවේ විශේෂ වාක්‍යයක්. Aren't you coming to the class now 9:30? Aren't you coming to the class? 9ට පන්තිය පටන් දැන් 9:30යි. Aren't you coming to the class? කිලෝමීටර් 5ක් විතරද? It is 5 kilometers. It is 5 kilometers far. It is 5 kilometers. පැය 5ක් ගියා බදුලට. It did take 5 hours නෙමෙයි. It took 5 hours. ඒක තමයි ගොඩාක්ම ගැලපෙන්නේ. It took 5 hours to get බදුල්ල. It took 5 hours to get බදුල්ල. It took. හරිද? Right. අපි ඊළඟට යමු. Row number 29. Row number 20. බස් හෝල්ට් එකේ කවුරුත් හිටියේ නැහැ. බස් හෝල්ට් එකේ කවුරුත් හිටියේ නැහැ. Nobody was at the bus halt. බලන්න there's nothing to watch. ඉංග්‍රීසි ඉගෙන ගන්න එක සාපේක්ෂව ලේසි සිංහලට වඩා. Learning English is relatively easier than Sinhala. Learning English is relatively easier than Sinhala. Easier than learning Sinhala කියලා. ඔවුන්ට බැරි වෙයි පාඩම තේරුම් ගන්න. They won't be able to understand the lesson. ඔවුන්ට බැරි වෙයි පාඩම තේරුම් ගන්න. They won't be able to understand the lesson. ඔයා සිගිරි ඉඳනද have you been to Sigiri? Have you ever been to Sigiri කියලා තමයි ඒක ලක්ෂණ. Have you been to Sigiri? තාත්තා නිවුස් බලන්න කැමති. Father loves to watch news. Father loves to watch news. ඒක මට මතක නැහැ. I can't remember it. ඒක ගොඩක් natural. හැබැයි විශේෂ අවස්ථාව නම් I didn't remember it. මට ඒක මතක් කරගන්න බැහැ. I can't remember it. අපේ මාම ඇක්සිඩන්ට් එකක් වුණා කියන එක කියන්න පුළුවන් විදි දෙකක් තියෙනවා. had කියන එකයි our uncle had an accident. හැබැයි තාමත් ලස්සන දේ තමයි our uncle met with an accident. අම්මට ඕන මාව ඒ පන්තියට යවන්න. අර මං කියවනේ you to not to එන්න එක. My mother want me to send that class. මට සින්දුවක් කියන්න සිදු වුණා. I had to sing a song. ඔයා මාව දන්නවද? Do you know me? ඕ පාර්සලේ තාම බාර දීලා නැහැ. She hasn't delivered the parcel yet. මෙතන yet කියන එක තමයි ගොඩක් වැදගත්. She hasn't delivered the parcel yet. තාම දීලා නැහැ. ඒ සල්ලි ගෙවලා. She has paid the money. She had paid the amount. What a computer another? Don't you have a computer? Ayuha මේක කරලා නැද? Why haven't you done this? ඔයා බෙගෙද රවුත් මම පොත දෙනවා. If you come our home, I will give that book. Incomplete. I will give you that book. ඔයා අමගේ නංගි දැකලා නැද්ද? Haven't you seen Ama's sister? Oh පන්තියේ නෙවෙද හිටියේ. පන්තියේ wasn't he at the class? Oh පන්තියේ නෙවෙද හිටියේ wasn't he at the class? ඒ ගැන හිතන්නවත් එපා. Don't even think about it. ඒක හරි common හරිම phrase එකක්. Don't even think about it. හරි අපි පළවෙනි කොටස මෙතනින් අවසන් කරමු. ඊට පස්සේ දෙවෙනි කොටස වෙනම වීඩියෝ එකක් හැටියට මම දාන්නම්.